අයුබෝවන්. ඉතින් අදත් බොහොම ආදරයෙන් එකතු කරගන්නවා විල්දාරා කියන මගේ YouTube නාලිකාවට වගේම Facebook page එකට. අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ කොහොමද ට්‍රේල් කැමරා එකක් ගහකට සම්බන්ධ කරන්නේ මොන වගේ දේවල්ද අපිට එකකින් ලැබෙන වාසි කියලා. ඉතින් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ ට්‍රේල් කැමරා එක. ඔයාලා මීට කලින් එක දැක්ක වීඩියෝ වලදී. ඉතින් මේ ට්‍රේල් කැමරා එක මම දැන් මේ ගහේ ගැට ගහලා තියෙන්නේ අඩි 3ක් වගේ උස මට්ටමකින්. හේතුව තමයි මේකේ තියෙනවා දෙපැත්තේ සෙන්සර් දෙකයි. මෙහෙම මම ඉන්න කෙලින් එක සෙන්සර් එකක්. මේ සෙන්සර් තුනක් මේක වැඩ කරනවා. එක සෙන්සර් තුන දෙකක් දෙපැත්තට විතර තියෙන අංශක 180ක වගේ කෝණයකට. එතකොට මේ හරහා යන සතෙක් අපිට අනිවාර්යයෙන්ම මෙයා මේ වීඩියෝ එකක් විදිහට අරගෙන දෙනවා. ඉතින් ෆොටෝ ෂොට් එකකුත් අරන් දෙනවා. මුලින්ම ෆොටෝ එක අරගෙන ඊට පස්සේ වීඩියෝ ක්ලිප් විදිහට අරන් දෙනවා. ඉතින් මේ උසින් මම මේක ගහන්න හේතුව තමයි මම ඉන්න මේ පරිසරයේ මම දැකලා තියෙන්නේ බොහොම කුඩා ප්‍රමාණයේ සත්තු. ඉතින් කුඩා ප්‍රමාණය කියන්නේ සාමාන්‍යයෙන් මුවෙක් වගේ ගත්තොත් මෙහෙ ගොඩක් උස අඩුයි. ගෝන් වගේ නම් උසයි. ඉතින් මුවන්ට වඩා පල්ලෙහා මට්ටමේ උසක් තියෙන සතුන් මම නිරීක්ෂණය කරපු නිසා තමයි මම මේ අඩි 3ක් වගේ උස මට්ටමකින් මේක සම්බන්ධ කරලා තියෙන්නේ. මොකද එතකොට සාමාන්‍යයෙන් හරියෙක් එතකොට වයිල්ඩ් කැට් කෙනෙක් එතකොට තව ඉන්න හාවෝ ඒ වගේ තවත් කුඩා සතුන් මේ සීමාවෙන් යනකොට මෙයාට පුළුවන් එයාගේ සම්පූර්ණම වීඩියෝ එකක් ගන්න. මොකද අපි මේක උසින් සම්බන්ධ කරොත් අපිට එයාව දකින්න වෙන්නේ හරි අඩු කොටසක්. ඉතින් අපි අඩි 5ක් හෝ 6ක් උසින් බඳිනවා නම් ඔයා තීරණය කරන්න ඕනේ. අපි තීරණය කරනවා ලොකු උස ප්‍රමාණයෙන් වැඩි සත්තු ඉන්න පරිසරයක නම් අපි මේක අඩි 5ක් 6ක් වගේ උස මට්ටමකට ගන්නවා. ඉතින් මම මේක අඩි 3ක් තියලා තියෙන්නේ. මේ සීමාවේ ඉන්නේ කුඩා ප්‍රමාණයේ සත්තු නිසා. ඉතින් ඔන්නෝම තමයි ට්‍රේල් කැමරා එකක් කැලේ සම්බන්ධ කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් මේ වෙද්දි මෙයා වීඩියෝ කරගන්නවා. ඉතින් මම මේ ක්ලිප් එකකුත් මේකත් එක්කම ඔයාලට බලන්න දාන්න. ඉතින් මෙතන මේ පැත්තට වෙන්නත් තියෙන්නේ අපි මන්නිල කියලා කියන්නේ සතුන් එන පාරක්. මේ පැත්තට වෙන්න තියෙන්නේ ඉස්සරහින් තියෙන්නේ සතුන් එන පාරක්. මේකත් එහෙමයි. ඉතින් මේ හරහා ගමන් කරන අය කැච් කරගන්න ලේසි. මෙන්න මේ වගේ සෙන්ටර් පොයින්ට් එකක් අපි අඳුනගත්තට පස්සේ එතනට තියුවම මේ පැත්තෙන් ආවත් මෙහෙන් ආවත් මොන පැත්තෙන් ආවත් එයා මේ හරියේදී අපිට කැමරාවට අහසු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අනේ ඒ නිසා තමයි මේ විදිහේ ලොකේෂන් එකක් මේ වගේ තැනක් තෝරලා මම මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා වටේම හොඳට හිම වැටලා තියෙන බොහොම ලස්සන පරිසරයක්. ඉතින් සීතල පරිසරයක් ඔයාලට පේනවා. ඉතින් මම කලිනුත් කිව්වා මේ වගේ ලස්සන පරිසරයක් ඉදිරියට එනවා. ඉතින් ඒ වගේ වෙලාවට මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම් කියලා. ඉතින් ඒ පොරොන්දුව තමයි දැන් ඉස්සේ කරේ. ඉතින් අද ඔයාලට මම කියලා දුන්නා කොහොමද මේ වගේ ට්‍රේල් කැමරා එකක් සම්බන්ධ කරගන්නේ සහ ඒ හරහා අපේ පරිසරය අපිට දකින්න හම්බෙන අය මුලින් හඳුනගෙන තමයි එයාලගේ උසට සාපේක්ෂව බලලා තමයි මේ විදිහට ස්ථානගත කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ට්‍රේල් කැමරා එකක් සම්බන්ධ කරන එක ගැන ඔයාලා යම් කිසි අදහසක් එන්නේ නැති. ඉතින් ඔයාලගේ අදහස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. විල්ඩාරා ෆලෝ කරන්න. YouTube channel එකට ගිහිල්ලා subscribe කරන්න. මොකද මේ වෙද්දී ලක්ෂයකට ආසන්න views තියෙනවා බලලා තියෙනවා අය. ඉතින් ඒකට සාපේක්ෂව බැලුවම followers වලින් ටිකක් අඩුයි. ඉතින් ඒ නිසා follow කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන සුන්දර පරිසරවල අපිට මුණ ගැහෙන සත්තු ඒ වගේම මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය ඔයගොල්ලත් එක්ක ඉදිරියටත් බෙදා ගන්න බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා